කොලම්බස් ඇමරිකාව හොයාගත්තට පස්සේ නාවිකයන්ට තිබ්බ පොඩි පාටියක් සාදයක්. ඒ පාරේ ඉතින් අහනවා රටවල කොලම්බස් හොයා මාර ශ්‍රේෂ්ඨයිනේ ඇමරිකාව හොයාගත්තා. ඉතින් කොලම්බස්ගේ මේ බැබලීම දිලිසීම බලාගෙන ඉන්න බැරි අනිත් නායකයෝගෙන ඕක මහ ලොකු වැටක් අපිටත් නැවක් දුන්නා නම් අපිට සෙම්පතියෝ ටිකක් දුන්නා නම් අපිත් හොයාගන්නම්කෝ ඇමරිකාවට වැඩිය ලොකු ඒවා. එහෙමනේ මනුස්ස జాතිය හැටි. තව එකෙක්ගේ දක්ෂතාවය අගය කරන්න කැමතිම නැහැ. එපාරකෝ අපි ඉතින් අපිටත් පුළුවන් ඕවා. 아무තු දේවල් නෙවෙයි. කොලම්බස් කිව්වා මිත්‍රවරුනි අපි මේ කතාව අමතක කරමු. කෝකියෙට්ට කියලා බිත්තරයක් ගෙන්න ගත්තා කුස්සියේ. හොඳයි මට දැන් කියන්න මෙතන කවුරු හරි ඉන්නවද මේ බිත්තරේ මේසෙ උඩ හිටවන්න පුළුවන්. පෙරලෙන්නේ නැතුව. ඒකෙටවත් බෑනේ බිත්තරයක් හිටවන්න. බිත්තරේ වටකුරුයි පෙරලෙනවානේ. කිව්වා අපිට නම් බෑ. කොලම්බස් කිව්වා මට පුළුවන්. ආයෙනම් කරාපන්. කොලම්බස් මොකද කරේ? පෑනක් අරගෙන පින්වත්නි අර බිත්තරේ කටුව එක පැත්තක් ගැලෙව්වා. සාරු එළියට එන්න නැති වෙන්න පොඩ්ඩක් තුවාල කරා. කටුව තුවාල කරාට පස්සේ දැන් හිටවන්න පුළුවන්. කොලම්බස් මේසෙ උඩින් හිටෙව්වා බිත්තරේ. මම හිටෙව්වා මිත්‍රවරුනි බිත්තරේ. එතකොට අරුන් කියනවා ඔහොමනම් අපිටත් පුළුවන්. කොලම්බස් කෝ එහෙම තමයි ඇමරිකාව හොයාගත්තේ කියලා. පළමුව දෙයක් කරන මිනිස්සු හරි අමාරුයි. පළමුව උදව් කරන මිනිස්සු හරි අමාරුයි. යථාර්ථයේ ලෝකයේ ඕකයි. නිසා ඔබේ හිත කියනවා නම් යම් කිසි කෙනෙක්ට දෙන්න කියලා දෙන්න. කොසල් මහරජුරෝ ඇහුවානේ බුදුහාඳුරනේ අපි කාටද දන් දෙන්න? යත්තකෝ මහරජා චිත්තම් පසීද තීති. මහරජතුමනි යම් කෙනෙක් දැක්කම හිතෙනවා නම් දෙන්න පින් සිද්ධ වෙනවා. බුදුහාඳුරෝ කිව්වේ නෑනේ අරයට විතරක් දෙන්න මෙයාට විතරක් නෑ කාට දුන්නත් පින් සිද්ධ වෙනවා. හැබැයි කොසල් රජුරෝ දෙවැනි ප්‍රශ්නේ ඇහුවා වැදගත් කර කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස. අන්න එතෙන්දි බුදුහාඳුරෝ විශේෂ කළා පිරිස. සංඝේ දින්නම් මහත්ඵලං. සංඝයට දුන්නොත් මහත්ඵලයි මහානිසංසයි. එනිසා ලෝකෙ පින්වත්නි මේ සත්පුරුෂකම් දවසින් දවස අපි ඇති කරගන්න. සත්පුරුෂකම් වෙනුවට අසත්පුරුෂකම් වැඩි වුණොත් ලෝකයේ දවසින් දවස තල්ලු වෙන්නේ මෘග සංඥාව පැත්තට. ඒ කියන්නේ මිනිස්සු තිරිසනෙක් මුර්ගෙක් දිහා බලනවා වගේ තව කෙනෙක් දිහා බලන. දැන් ජාතක පොතේ අපිට බෝධිසත්ව චරිතයෙන් හරි ලස්සනට ඔය පෙන්නනවා. එකක් තියෙනවා බෝධිසත්වයන් වහන්සේ සසර එක ආත්ම භාවයක වඳුරෙක් කියලා ඉපදුනා. මහා කපි ජාතකේ. බෝධිසත්වයන් වහන්සේ වඳුරේ. මේ වඳුරා අහසේ මෙහෙ ඇවිදිනවා ගස් උඩින් පැන. එහෙම පයින් ගමනේ දැක්කා වලක වැටිලා ඉන්නව දුර්ජනේ. නරක මිනිහේ. හැබැයි ඉතින් අසරණ වෙලානේ. බෝසත්යන් වහන්සේ කල්පනා කරනවා මං වැනි කෙනෙක් ඉඳිද්දි මේ මිනිහා මැරිලා ගියොත් හොඳ නැහැ. බෝසත්යන්ගේ කල්පනා. අපි ඉඳිද්දි මේ මිනිස්සු දුක් විඳින එක හොඳ නැහැ අපේ සත්පුරුෂකමට. ඒ නිසා මේ මිනිහව බේර ගන්න ඕනේ. වඳුරෙක්ට පුළුවන් ද මිනිහෙක් බේර ගන්න? බැරි කමක් නැහැ. මං දැක්කා ඊයේ පෙරේදත් ඉන්දියාවේ ඔය Facebook එකේ දාලා තිබ්බා ලිඳට වැටිච්ච මිනිහව වඳුර අදිනවා. ගොඩට ගන්න. අදත් එහෙමයි. බෝධිසත්වයෝ පින්වත්නි අදත් ඉන්නවා. දේවදත්තලා අදත් ඉන්නවා. ඒක කොහෙත් ලෝකේ ස්වභාවය. ඒවා නැති වෙන්නේ නැහැ. ඉතින් මේ වඳුරා කලේ මහා විශාල ගල් කුට්ටි උස්සගෙන ඇවිල්ලා වලට දානවා. වල ගොඩ වෙද්දි මිනිහට පුළුවන් ගල් දිගේ උඩට එන්න. ඒ පාර වලහා ගල් දාලා මිනිහා දැන් කට ළඟට මෙනකන් ආවා. වඳුරට අවසානයේදී වෙහෙස මහන්සිය වැඩි අවසාන ගලක් දාලා වඳුරා හැමම වැතුරුණා පොළවේ. මිනිහා බඩගාගෙන ආවා ගොඩට. ගොඩට ඇවිල්ලා මිනිහා ටිකලාගෙන් ඔලුව උස්සලා බලනවා වඳුරක් ඉන්නවා එහා පැත්තේ. ඒ පාර මිනිහා කල්පනා කරනවා දැන් ගමට යන්න ඕනේ කොහොම හරි. හැබැයි ඇඟට පතට පණ නැහැ. හයිය මෙහෙම නැතුව ගමට යන්න බෑ. මගදී මං ඇදිලා මැරිලා වැටෙයි. ඒ නිසා ඉස්සෙල්ලම ඇඟට හයිය ටිකක් හොයා ගන්න ඕනේ. කොහොමද ඉතින් දැන් දඩයමක් කරගන්නවත් බෑ, ඇවිදින්නත් බෑ, නැගිටින්නත් බෑ, මට බඩගගා යන්නත් බෑ. හොඳම දේ තමයි මේ වඳුරා මරාගෙන උගේ මස් කාලා ලේ ටිකක් බොනේ. දුර්ජනයා එහෙමයි පින්වත්. ඌට එච්චර කල් කණ්ඩ දීපු ඒවා මතක නැහැ. ඌට එච්චර කල් උදව් කරපු ඒවා දුර්ජනකමේ ස්වභාවය. නේද? මිනිසුගේ ජීවිතවල තමන්ගේ වාසිය ගැනම හිතන්න යාම තුල මිනිසුන්ට ලොකු දුරක් අමතක වෙනවා. ඒසා දුර්ජනයා හැමතිස්සෙම හිතන්නේ මස් කාලා ලේ බීලා ගියොත් හරි. මොකද්ද කළේ මේ දුෂ්ටයා?
මේක විශාල ගල් ගෙඩියක් අරගෙන නිදියාගෙන ඉන්න වඳුරගේ ඔළුවටත් ඇරේ. ඔය සත්තු කියන්නේ අපිට වැඩි ඉව තියෙනවා. ඔළුවේ වදිද්දිම ගල ඊවෙන් වගේ දැනගත්ත වඳුර පැන්නා පැත්තකට එහෙම්මම ගහක් උඩ ගියා. හැබැයි ඒ වෙනකොට අර ගල ඔලු කට්ට කඩාගෙන වැදිලා ඉවරයි. මේ මස් කුට්ටිය ගැලවිලා ඇහැ වෙනකන් වැටිලා. එල්ලි එල්ලි තියෙන්නේ මස් කුට්ටිය. අපේ බෝධිසත්වයන් වහන්සේ වඳුරා මේ මස් කුට්ටිය ඇහෙන් අල්ලගෙන තද කරගෙන මේ මිනිහට කියනවා උඹ අසත්පුරුෂ වුණාට මං අසත්පුරුෂ වෙන්නේ ඕන්නම් මටත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. උඹ මෙතන දාලා ගියා නම් උඹ මැරෙනවා. සිංහෙක් හරි කොටියෙක් හරි ව්‍යාග්‍රෙක් හරි උඹව කනවා. හැබැයි මං අසත්පුරුෂ වෙන්නේ. උඹ ගමට යනකම් මං උඹට මඟ පෙන්නනවා. නැත්තම් මම මෙච්චර අමාරුවෙන් කරපු වැඩේ ප්‍රතිඵලයකුත් නෑ. හැබැයි එකපාරක් රැවටිච්ච මම දෙවනි පාරත් උඹට රැවටෙන්නේ නෑ. නිසා පොළවෙන් උඹට මඟ පෙන්නන්න දෙන්නේ නෑ. මං අත්ෙන් අත්තට පැන පැන කැලෙන් එළියට යන පාර උඹට පෙන්නන්නම්. මගේ පිය සටහන් ඔස්සේ ඇවිල්ලා ජීවිතේ බේරගනි. ඔන්න බෝසත්යන් වහන්සේ අසත්පුරුෂයාටත් සත්පුරුෂ වෙන හැටි අපිට ඉගැන්වුවා. බෝසත්යන් වහන්සේ සසර දින්නා බුදු වුණානේ. අසංකේය කල්පලක්ෂ 4 ශාන්තිය පාරමිතාවක්, උපපාරමිතාවක්, පරමත්ත පාරමිතාවක් විදිහට පුරුදු කරලා උන්වහන්සේ සසරේ දින්නා. අර දුෂ්ටයාට මොකද උනේ? ඒක අපි මේ නගරයට ගිහිල්ලා වැඩි කාලයක් යන්න හම්බුන්නේ නැහැ. ශ්වේත කුෂ්ඨ රෝගියෙක් බවට පත් වුණා. මුළු ඇඟේම සුදු පැහැති කුෂ්ඨය. දැකලා තියෙනවද? මම ඔය දැක්ක පිටකොටුවේ පැත්තේ හිඟා කනවා එහෙම. අර මුළු ඇඟේම කුෂ්ඨයක් හැදිලා සුදු පාට වෙලා පිටි පිටි වගේ. ඔයත් දැකලා ඇති. මනුෂ්‍ය ප්‍රේතෙක් විදිහට දුක් විඳලා. දැන් මේ මනුෂ්‍ය ප්‍රේතයෝ කියන්නේ පින්වත්නි මනුෂ්‍ය විදිහට ඉපදිලා. උපැන්න සාතිකයේ තියෙනවා ඩෙන්ටි කාඩ් එක තියෙනවා. මනුස්ස තමයි. හැබැයි මිහි පිට පෙරේතෙක්. එහෙම උන් දැකලා නැද්ද? මට නම් ඔය හැමතිස්සෙම හම්බ වෙනවා. කෝච්චි වලට නගිනවා, බස් වලට නගිනවා, බස් වලට මුළු ඇඟම කුණු වෙලා තුවාල ඔය එඬේර මුල්ල පැත්තේ බස් වලට එක ඉන්න උදේට මම දැකලා තියෙනවා. බස් වලට එකේ ඉඳගෙන කකුල් වල මස් කෑලි ඌ ගලවනවා. තුවාල කුණු වෙලා බෙහෙත් ගන්න උවමනකුත් නැහැ. ඒකෙන් හිඟා කරන්නේ. නේද? ඒ තුවාලේ හොඳ වුණොත් ඌ ඉවරයි. එසා ඌට සදාකාලික තුවාලයක් වනේ හැමදාම උදේට රතු පාට කෑලි ගලවනවා අර බස් වලට ඉඳ. මං හවසට ඉස්කෝලේ යරලා ඉදි දකින්නවා අනේ අහිංසක පොඩි උන් ගෑනු පිරිමි අර බස් වලට ගිය අර තුවාල ගලවපතන ඉඳන් ඉන්නවා. මිනිස්සු දන්නේ නැහැනේ මෙතන කුෂ්ඨෙක් හිටියා පාන්දර 4ට ඔය එඬේර මුල්ල පැත්තෙන් යන මිනිස්සු දැකලා ඇති පාන්දර 4 ඌ කුෂ්ඨ ගලව අර මේ බස් වලට ගිය පුටු උඩට දානවා. හවසට ඉතින් පොඩි උන් ඒවයි බඩ ගන්නවා. එහෙම ඔයත්ත් ඔය පොදු ස්ථාන පරිහරණය කරද්දී හරියට පරිස්සම් වෙන්න. නේද? මේවා මේ අපේ බටහිර රටවල් වගේ දියුණු තැන් නෙවෙයිනේ. නේද? පිට රටවල් නම් ඒ වගේ 2.50 වැඩ කරන්න බෑ. අපේ රටේ මිනිස්සු හරියට ওই වගේ පොදු ස්ථාන විනාශ කරනවා. ඒ නිසා එහෙම මිහි පිට පෙරේතයෝ ඉන්නවා. මනුෂ්‍ය පෙරේතයෝ. සසරේ කරපු දුක්වල විපාක. සසරේ අවීචියට වැටිලා දුක් විඳලා තාම සසරේ උන් දුක් විඳිනවා. බලන්නකො සත්පුරුෂයා ගොඩාවා. අසත්පුරුෂයා දවසින් දවස නිරේත ආවා. ධම්මපදට්ට කතාවේ කියනවා ඔය කෘතවේදී නොවන අය සත්පුරුෂයන්ට අසත්පුරුෂකම් කරන උන්ට හැමදාම සසරේ හොරි දද කුෂ්ඨ කඩුවේගන් පිළිකා පොතු කබර හැදෙනවාමයි කියලා. ඉතින් ධර්මයේ මීට අවුරුදු 2500කට කලින් කියන කතානේ. මං කියනේව නෙවෙයි ඈ. එසා සත්පුරුෂ වීම සසරම දුක්ඛිත වීමේ ප්‍රතිඵලයක්. කලෙහි ගුණ නොදන්නාකම අපිට කරපු දේ අමතක කිරීම සසරම අපේ ජීවිතවලට දුක්ඛිත ස්වභාවය